හෙලෝ ඉතින් කාලෙකින් ව්ලොග් එකක් දාන්නේ අපිට කැම්පස් එකෙන් නිවාඩු දුන්නා. අපිට කැම්පස් එකෙන් කියන්නේ මට තමයි නිවාඩු දුන්නේ. මට ඩෙන්ගු පොසිටිව් වෙලා උඹ ගෙදර ඵලයන් කියලා මාව කැම්පස් එකෙන් එළවලා දැම්මා. ඊට පස්සේ ඉතින් මම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා බලද්දි මේ දවස්වල අපේ ගෙදර ගම්මිරිස් කඩනවා. ඒ කියන්නේ අපේ ගෙදර වත්තේ තියෙන ගම්මිරිස් කඩනවා මේ දැන් ඉතින් මට ලොකු අමාරුවක් නැහැ. ඉතින් මම හොඳින් ඉන්නවා. මේ කැම්පස් ජීවින්ට තේරෙන්නේ නැහැ මට එහෙම ලොකු අමාරුවක් නැහැ කියලා. ඒගොල්ලෝ කැමති නැහැ මං කැම්පස් එනවා. ඒ හින්දා ඵලයන් යන්න කියලා මාව කැම්පස් එකෙන් එලවලා දැම්මා. ඉතින් මම ඊටාම හොඳට ගෙදර ආවා. ඉතින් මේ ඉන්නේ අපේ ටීනා. ඔයාලා දන්නවා ඇති සමහර විට මම මෙයාගේ වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් අපේ අම්මයි තාත්තයි හැමෝම යනවා ගම්මිරිස් කඩන්න. මට ගෙදර තනියෙන් ඉන්න කම්මැලි හින්දා ඉතින් අම්මලත් එක්ක මමත් ගියා ගම්මිරිස් කඩන්න. ඉතින් ගම්මිරිස් vlog එකක් බලමු. මේ ගම්මිරිස් කඩන වැඩේ එහෙම ලොකුවට අමාරුවක් නැහැ. ඉතින් ওই ගහේ තියෙන කරල් ටික කඩලා ගන්න තියෙන්නේ. ඒකේ පොඩි ආතල්ලෙකුත් තියෙනවා ඉතින්. මේ දවස්වල ඉතින් මගේ අනාගත ස්වාමි පුරුෂයා වෙන්න ඉන්න පුද්ගලයා මාත් එක්ක හොඳටම තරහ වෙලා. ඉතින් මම මේ දුකින් ඉන්නේ. හින්දා ඉතින් මම පේරගහට නැගලා පේරගහෙන් පැනලා මැරෙන්න කියලා බැලුවේ. ඊට පස්සේ මම පේරගහේ ඉන්නව දැකලා තාත්තා මේ මට බැන්න පේරගහෙන් බිමට වැටෙයි කියලා. ඊට පස්සේ ඉතින් මේ මම ඒ මැරෙන්න තිබ්බ අදහස අතහැරලා පේරගහෙන් බිමට බැස්සා. මේ ඉන්නේ අපේ ගෙදර අලුත් බලු බබා. මල වදයක් යානක්. ඊට පස්සේ ඉතින් මම පැය දෙකක් විතර ඔච්චරයි කඩන්න පුළුවන් වුණේ. මම ඉතින් හිමීටනේ කඩන්නේ. ඊට පස්සේ කොහොම හරි ඕවා ගෙදරත් ගෙනාවා. ඊට පස්සේ ගෙදර ගෙනල්ලා මුලින්ම ගම්මිරිස් ටික පාගනවා. එතකොට පෑගුවාම ඒ කියන්නේ ගෝණියකට දාලා පෑගුවා පස්සේ මේ ඇට හැලෙනවා ගොඩක්. ඊට පස්සේ ඉතුරු වෙන ඇට ටික අපි අතෙන් ගලවන්න ඕනේ. ඒක නම් ටිකක් අමාරු වැඩක්. මන්න වැඩි ඉතින් ගැලෙව්වේ නෑ. මං ඔය පොඩ්ඩක් ඔය වීඩියෝ එක ගන්න තමයි ඔය ගැලෙව්වේ. අම්මා එහෙම වැඩ කරන්න දෙන්නේ නෑ. යන්න කියලා මාව එලවනවනේ. ඊට පස්සේ ඉතින් මේ අම්මලා හැම මොක ගැලෙව්වා. දැන් මම හිතන්නේ ගම්මිරිස් වේලපු ගම්මිරිස් කිලෝ එකක් 1300ත් 1500ත් අතර ගාණක්. එතකොට අමු ගම්මිරිස් කිලෝ එකක් රුපියල් 500ත් 600ත් අතර ගාණක් තමයි යන්නේ. අපි වේලලා දෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අපි ගම්මිරිස් කෑල්ලේ ගම්මිරිස් කඩනවා වාර දෙකකට. ඒ කියන්නේ එක පළවෙනි පාර කඩලා ඊට පස්සේ ආයෙත් කඩනවා. එතකොට පළවෙනි පාර අපි කිලෝ 70ක් 80ක් වගේ ගාණක් කඩනවා. එතකොට ඉතින් අපි වේලලා දෙනවට වඩා අමු ගම්මිරිස් දෙන එක තමයි ලාභ. ඒ හින්දා අපි අමු ගම්මිරිස් තමයි දෙන්නේ. ඉතින් ඔහොම සුද්ධ කරලා ඔහොමම දාලා බෑග් එකට දාලා අරන් යනවා ටවුන් එකට තමයි ගිහින් දෙන්න ඕනි. ඊට පස්සේ ඉතින් ඔය ගම්මිරි සුද්ධ කරලා ඉවරලා ඉතුරු වෙන නැටි තියෙන්නේ එන්නේ ඒවා අපි ගිහින් දානවා පාරට. කතාවක් තියෙනවා ඔය ඕවා පෑගෙන තරමට අස්වැන්න වැඩි වෙනවා කියලා. මේන් රෝඩ් එකකට නෙවෙයි ඔය අතුරු පාරකට ගිහින් දානවා. ඉතින් මේ තියෙන්නේ වේලපු ගම්මිරිස්. ඕවා නම් අපි ගෙදර කන්න වේලගත් ඒවා. ඉතින් මගේ ලෙඩ සනීප වෙලා ඉක්මනට කැම්පස් එකට යන්න පුළුවන් වෙන්න කියලා මේ වීඩියෝ එක බලන ඔයාලත් ප්‍රාර්ථනා කරන්න. තවත් vlog එකක් දාන්නම්. මට හෙට ගමනක් යන්න තියෙනවා. ඉතින් ඒ vlog එකක් පුළුවන් වුණොත් දාන්නම්. ඉතින් ඔයාලා ප්‍රාර්ථනා කරන්න ඉක්මනට මට කැම්පස් යන්න පුළුවන් වෙන්න කියලා. බයි බයි හැමෝම පරිස්සමෙන් ඉන්න. බුත්සන්නයි හැමෝටම.